මේ ගිය සතිය 8 වසරේ ලස්සන වැඩක් වුණා. මේ වගේම පේපර් එකක් කොටස් දෙකකට සාකච්ඡා කරා 8 වසරේ. එක පේපර් එක දෙවෙනි කොටසයි ඊළඟ පේපර් එක පාඩමක් හරියට ගත්තා. පළවෙනි කොටස කළා මම කිව්වා ළමයිටම කියලා කට් කරා ළමයි මම වීඩියෝ එක කට් කරන්න මොකද වීඩියෝ ටික පේපර් පිළිවෙලට తీරන ඕන නේද කියලා. පන්තියක් ඉවරනාට පස්සේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න බලනකොට දෙවෙනි පන්තියේ වීඩියෝ එක නැහැ. වීඩියෝ එක නැහැ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? මං රෙකෝඩ් කරලා නැහැ. අප්පට සිරි. ඒ වෙලාවට නම් නිකන් අර පුදුම ආධ්‍යාත්මික සුවයක් දැනුණා. පැය එකයි කාලක පන්තියක්. මොනව කරන්නද? මං ආයි හැදුවේ නැහැ. මගේ වැරද්ද. මං පන්ති වීඩියෝ කට් කරනකොටම කිව්වා ළමයි මං කට් කරනවා වීඩියෝ එක ඔන් කරන්න මතක් කරන්න කියලා. උන්ට මතක නැත්නම් මට මතක් වෙයි. ඒ නිසා මං ආයේ පන්තිය කරේ නැහැ. වීඩියෝ එක දුන්නෙත් නැහැ. රයිට්. ඊට මං උත්තර පත්‍රයක් හදලා දෙනවා පවුනේ පොඩි අවුන් ටික. හරි. රයිට්. ගන්න ළමයි එම වීඩියෝ එක දැම්මේ අදාළනේ. හරි. රයිට්. පේපර් අංක 3. පේපර් අංක 3. අම්මෝ තාම 9:00මාරයි වෙලාව 11 වෙන්න. තාම අපිට තුන්වෙනි පේපර් එක ඉවර කරගන්න පුළුවන් වෙන සීන් එක ගන්න තියන්නේ ආද. රයිට්. ඒ වුණොත් අපිට හෙට આવත හතරවෙනි පේපර් එක කරනවා. රයිට්. හරි. හා තුන්වෙනි පේපර් එක ගන්න. පළවෙනි ප්‍රශ්න 20ට අංගාලා බලමු. පළවෙනි එක 4n ඍණ 1 පොදු පදයේ මගින් දැක්වෙන සංඛ්‍යා රටාවේ 20 වන පදය සොයන්න. 4n ඍණ 1 4n ඍණ 1 20 වෙනි පදේ අහන්නේ. එහෙනම් n වෙනුවට දාන්න 20 4 වාරයක් 20 අඩු කිරීම 1 4 වරක් 20 80යි 80 වෙන එක අඩු කරා 79යි 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 දෙක 3x වර්ගය 3x වර්ගය ගුණ කිරීම 2x ගේ 5 වන බලය. දැන් මෙන්න මෙතෙන්දී සංඛ්‍යා තීනේව පුතේ අපිට ගුණ කරගන්න පුළුවන් එකට වුනේ. දෙවරක් තුන අපි දන්නවා. ඒක දන්න කතාවක් නෙමෙයි. මම මේක පොඩ්ඩක් මේ x ගුණ කිරීම පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. මතකද බලමු දර්ශක නීති ටික. මට චූට්ටක් මේක මතක් කරන්න. මට මෙතන පේපර් එක ඉවර කරන එක නෙවෙයි වැඩේ. මට මෙන්න මේ දර්ශක නීති ටික මතකද කියන්න. පාද සමාන බල දෙකක් ගුණ කරනවා නම් පාද සමාන බල දෙකක් නම් ගුණ කරන්නේ අපි මෙන්න මේ දර්ශක දෙක එකතු කරනවා. දෙක එකතු කිරීම 5 x ගේ 7. පාද සමාන බල දෙකක් බෙදනවා නම් පාද සමාන බල දෙකක් බෙදනවා නම් දර්ශක අඩු කරනවා. එහෙනම් ලවේ දර්ශකයෙන් හරේ දර්ශකය අඩු කරන්න x ගේ මෙතන තුන්වෙනි බලය. ඊළඟට බලයක බලයක් ආවොත් x ගේ වර්ගය මෙන්න මෙතන තුන්වෙනි බලය ඔහොම වෙනවා. මේකට කියනවා බලයක බලය. බලයක බලයක් ආවොත් දර්ශක දෙක ගුණ කරනවා දෙවරක් 3 6යි x ගේ 6 වෙනි බලය. ඊළඟට මට මතක් කරන්න ශූන්‍ය දර්ශකය දන්නවනේ. ඕනෑම පාදයක ශූන්‍ය දර්ශකය කියන්නේ පිළිතුර 1යි. ශූන්‍ය දර්ශකය කියන්නේ 1යි. මට මෙතන වැදගත් මේක ඍණ දර්ශක ධන කරන එක. අන්න ඒකයි මට මතක් කරන්න ඕනේ. ඍණ දර්ශකයක් ධන කරන එක. ඔන්න බලමු උදාහරණයක්. ඍණ දර්ශකයක් තියෙන්නේ ලවේ නම් හරයට ගෙනාවම ධන වෙනවා. ඍණ දර්ශකයේ තියෙන්නේ හරේ නම් ලවයට ගෙනිච්චාම ධන වෙනවා. බලමු කතාව. මෙන්න හිතන්න x ගේ ඍණ තුන්වෙනි බලය තියෙනවා. මේක දීලා මට කියනවා ධන දර්ශක සහිතව දක්වන්න. දැන් හිතන්න ඔයා ගාන දැන් මේක ඉන්නේ මෙහෙමනේ මෙහෙම එකක් දීලා ධන දර්ශක කරලා දෙන්නේ නැහැ. ගානක් දීලා ගාඩි උඩින්ම කියනවා සුළු කර ධන දර්ශක සහිතව දක්වන්න. හිතන්න දැන් ඔයා ගාන සුළු කරා මෙන්න මෙහෙම උත්තරයක් ආවේ. දැන් ඉතින් මේක ධන දර්ශක කරන්න එපයි. ගානේ කියනවා ධන දර්ශක වලින් තියන්න. එහෙනම් උත්තරය ආවේ x ගේ ඍණ තුන්වෙනි බලය නම් මේක ධන දර්ශකයක් කරන්න ඕන. දැන් බලන්න කතාව. මේ x ගේ ඍණ තුන්වෙනි බලය තියෙන්නේ පුතේ ලවේ. ඇයි ලවේ කියන්නේ? මෙයාගේ හරේ එක තියෙනවා අපි ලියන්නේ. එහෙනම් ඍණ තුන්වෙනි බලය ධන කරන්නම් ලවේ තියෙන එක හරයට ගේන්න. ඒතර මෙයා හරයට ගේනකොට මෙතන උඩ ඉතුරු වෙනවා 1. මේ තියෙන 1යි x ගේ ඍණ තුන්වෙනි බලයනේ. මෙතන එක ගුණ කිරීම තියෙනවා. 1 එහෙනම් ඉතුරු වෙනවා. යටට එනවා x ගේ මොන තුන්වෙනි බලයද? ධන තුන්වෙනි බලය. මොකද මම මේක මෙච්චර මතක් කරන්නේ ඔච්චර කිව්වත් කට්ටිය හිතගෙන උඩ යට මාරු කරාම හරි කියලා. උඩ යට මාරු කරලා ධන ඍණ කරන්න බෑ. හරිද? උඩ යට මාරු කරලා ධන ඍණ කරන්න බෑ. ඒක අවබෝධයෙන් කරන්න ඕන.
උඩයට මාරු කරන එක තමයි කරන්නේ. හැබැයි ඒක අවබෝධයෙන් කරන්න ඕන. රයිට්. හරිනේ. මේක මෙහෙම. මෙහෙම වෙනවා කියලා හිතන්න. එකයට x ගේ ඍණ පස්වෙනි බලය එනවා. ඔන්න ඔහොම ඇවිල්ලා දැන්. දැන් මේක ධන කරන්න ඕන. එහෙනම් මේක ධන කරද්දී ඉන්නේ හරේ. එහෙනම් කොහෙට ගෙනියනවයි? ලවයට ගෙනියනවා. එතකොට ලවයේ කවුද ඉතුරු වෙන්නේ? සෝරි, හරේ කවුද ඉතුරු වෙන්නේ? හරේ ඉතුරු වෙන්නේ 1. හරේ 1 නම් ලියන්නේ නැහැ. එහෙනම් මෙයා ලවයට ගෙනිච්චාම x ගේ ධන පස්වෙනි බලය වෙනවා. මාරලේසි. මෙහෙම වුණා නම් මෙන්න මේක කියන්න මට. 2x ගේ ඍණ 3 වෙනි බලය හරේ ඉන්නවා y ගේ ඍණ 2 වෙනි බලය. මෙන්න මේක මට කොහෙන් හරි කොල කෑල්ලක හදලා දෙන්න ධන දර්ශක සහිතව මෙන්න මේක. කොල කෑල්ලක චුට්ටක් හදා මෙන්න මේක ධන දර්ශක කරලා දෙන්න. ඕකයි මේකයි ඕකත් එක මේකත් හදා. 2x ගේ ඍණ 3 වෙනි බලය y ගේ ඍණ 2 වෙනි බලය. ඕකයි මේකයි මේ දෙක හදලා දෙන්න මට. ওই දෙකම ධන දර්ශක කරලා දෙන්න. මේකත් ධන දර්ශක සහිතව දෙන්න මේකත් ධන දර්ශක සහිතව දෙන්න. ධන දර්ශක වලින් ඕන. හරිනේ. රංසන හරි? හරි. right. නියමයි. හරි. දිනිත් හරිද ඒක? දිනිත් සිනදි හැදුවද? හ්ම්. හරි. මේ බලන්න හරිද කියලා. දැන් මට වෙලා නැහැ ඔක්කොගෙම හොය හොය යන්න. පොඩ්ඩක් බලන්න මේක තේරුම් ගත්තද කියලා. මෙන්න මෙතන බලන්න. මෙන්න මේ ඍණ තුන්වෙනි බලය අයිති x ට විතරයි. දෙකට අයිති නෑ. ඍණ තුන්වෙනි බලය අයිති x ට විතරයි. එහෙනම් ධන දර්ශක කරන්න ඕන මෙන්න මේ x ගේ ඍණ තුනනේ. එහෙනම් එයා තියෙන්නේ ලවයේ නම් එයාගේ එන්න හරයට. හැබැයි මේ දෙක එන්නේ නෑ මතක තියාගන්න දෙක උඩමයි. එයා වෙනස් වෙන්නේ නෑ. දෙක අයිති නෑ මේ කතාවට. එහෙනම් මේ x ගේ ඍණ තුන්වෙනි බලය හරයට ආවම x ගේ ධන තුන්වෙනි බලය එනවා. හරේ තියෙන y ගේ ඍණ දෙවෙනි බලය එයා උඩට ගියහම y ගේ ධන දෙවෙනි බලය වෙනවා. ඔන්න ඔහොමයි තියෙන්න ඕන. දෙක හොල්ලන්න බෑ. මොකද එයාගේ දර්ශකය ධන දෙකේ පළවෙනි බලය තියෙන එක ලියන්නේ නැහැ පළවෙනි බලය න. එතනදී ධන දර්ශකයක්. මේකට මේක බලන්න. අන්න මේකේ වැඩි. මේ ඍණ තුන්වෙනි බලය දෙකටත් අයිති x-ටත් අයිති. ඇයි එහෙම කියන්නේ? මේ පැකට් එකක් ඇතුළට දාලා පැකට් කරලා තියෙන්නේ. නම් පැකට් කරලා දර්ශක එළියේ තියෙනවා නම් දර්ශකය පැකට් එක ඇතුළේ තියෙන ඔක්කොටම අයිති. එහෙනම් දැන් මොකද කරන්නේ? මේ සෙට් එකම පහළට ගියේ. එහෙනම් කවුද? 2යි xම පල්ලෙහාට දාන්න. එතකොට මොන තුන්වෙනි බලය වෙනවද? ධන තුන්වෙනි බලය වෙනවා. මේක උඩට දාන්න y ගේ ධන දෙවෙනි බලය. ඔන්න ඔහොමයි තියෙන්නේ. රයිට්. මම මේ ආකාර දෙක පෙන්නුවේ ගොඩක් අය මේක පටලවා ගන්නවා. මෙතන වරහන් නැතුව ආවත් දෙකක් ගෙනියනවා පල්ලෙහාට. මතක තියාගන්න. එතන දෙක යන්නේ නැහැ. මොකද ඍණ තුන්වෙනි බලය දෙකට අයිති නෑ මතක තියාගන්න හොඳට. හරි. අපි ඕවා පාඩමේදී ලස්සනට කතා කරා. ඔයාලට හොඳට මතක නිසා මම මේ ආපහු පොඩ්ඩක් මතක් කරේ. මම දන්නවා මතකයි මේ නිකම් මම මේ පොඩ්ඩක් මතක් කරේ හරියක්. ඊළඟ එක පුතේ මෙතන 3 වරක් 2 6 හරි. එහෙනම් මේ දෙකේ පාද සමානයි. එහෙනම් ಗುಣ කරයි දර්ශක එකතු කරන්න 2යි 5යි 7යි. 6යි x ගේ 7 වෙනි බලය. ඔන්න ඔහම තියෙන්න ඕන. 6යි x ගේ 7 වෙනි බලය. ඇපල් ගෙඩි 5ක මිල රුපියල් 1500යි. හරි. මේක ළමයි අර මේ ඇපල් වර්ගේ මොකක්ද දන්නවද? අර ඔළුවට වැට්ටේ.
අර ඒක ඇපල් වල ප්‍රභේද තියෙනවා. හරිද? ඒ ප්‍රභේද අනුවනේ මිල වෙනස. දැන් අඹ ගත්තාම අර කොහු අඹ එක මේ අර කොහු අඹ තියෙනවා මොකෙක් ගණන් ගන්න නැහැනේ. අර ඒ වගේ දල්පොන්සු කොහොමද? 400ක් විතර නෝ කිලෝ එක. හරිද? ඒ වගේ තමයි. ඇපල් වල තියෙනවා ළමයි ප්‍රභේද. මේ මිල වැඩි එක මොකද්ද? ඔලුවට වැට්ටේ කාගේද? නිව්ටන්ගේ ඔලුවට වැට්ට ප්‍රභේදය තමයි මේක. රයිට්? ඒක මිලයි. හා. රයිට්. ඇපල් ගෙඩි 5ක මිල රුපියල් 1500යි. අහන්නේ ගෙඩි 12ක මිල. මේ මොනවද? මේවට කියන්නේ මේක මේ සරල ගාණක් මේක හතර වසර ළමයෙක් දුන්නත් හදනවා. හැබැයි මෙතන පොඩි સિદ્ધාන්තයක් තියෙනවා. මොකද්ද මේවට කියන්නේ? අනුලෝම සමානුපාත. රයිට්? මේක ශිෂ්‍යත්ව ළමයිත් මේවා ගණන් ඕන තරම් හදන. හැබැයි එහෙම දැනගෙන කරන දෙයක් නෙමෙයි. මොකද්ද මේ સિદ્ધාන්තය? අනුලෝම සමානුපාත. එක රාශියක් වැඩි වෙන අනුපාතයෙන්ම තවත් රාශියක් වැඩි වෙනවා නම් ඒවට අපි කියන්නේ මොනවද? අනුලෝම සමානුපාත. එතකොට අනුලෝම සමානුපාතවලදී දෙපැත්තේ එන පද අනුරූප පද අතර අනුපාතයත් මොකද වෙන්නේ? සමානයි. දෙපස පිහිටන අනුරූප පද අතර අනුපාතයත් සමානයි. අන්න ඒකයි මේකේ මම හිතුවා මේ ගාන ඇති දෙයක් නැහැ. හරිද? රයිට් මේක ඇති දෙයක් නැහැ. මේකේ එකක අගය හොයලා කෙලින්ම හොයන්න පුළුවන්. එහෙනම් ඇපල් ගෙඩි 5ක් 1500 නම් එක ගෙඩියක් බලන්න 1500 පහෙන් බෙදන්න. පහෙන් බෙදන්න. පහෙන් බෙදුවාම එකක එනවා ඕන 12ක නම් 12න් ගුණ කරනවා. පහෙන් බෙදලා 12න් ගුණ කරනවා. පහෙන් බෙදුවාම එක ගෙඩියක එනවා 12න් ගුණ කරාම ගෙඩි 12 එනවා. පහේ 1යි 15ට 3යි 300යි 300ව 12ක් රුපියල් 3600යි. ඇපල් ගෙඩි 12ක මිල රුපියල් 3600යි. රයිට්. ඇපල් ගෙඩි 12ක මිල රුපියල් 3600යි. ඔය තියෙන මරු එකක් ත්‍රිපද වර්ගජ ප්‍රකාශන කොහොමද ගැම්මට කියන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන රයිට් මේවා ගැම්මට කියන්න ඕන ළමයි වචන තියෙන්නේ එහෙම කියන්න අර ඔය දැන් පිරිත් කියනකොට අර අහලා තිනවද අර උච්චාරණය කරන විදිය හාමුදුරුවෝ ඒක අපිට එහෙම කියන්න බෑනේ ඒක හොඳ ප්‍රැක්ටිස් එකක් ඕනේ නේද ද ප්‍රැක්ටිස් එකක් ඕනේ රයිට් සමහර ලාවට අපි දන්නේ නැහැ හාමුදුරුවෝ තේත් ඉල්ලනවා එහෙම කිය අපිට ඒක පස්සේ තමයි තේරෙන්නේ හාමුදුරුවෝ තේ නේද ඉල්ලුවේ කියලා රයිට් ඒ කියන්නේ එහෙම වෙනවා සමහර ලාට ඉතර ඕනේ යන්කෝ x වර්ග ඍණ 7x ධන 12 x වර්ග ඍණ 7x ධන 12 රයිට් ත්‍රිපද වර්ගද ප්‍රකාශනයක් ඉල්ලන්නේ සාධක හොයන්න එහෙනම් මොකද කරන්නේ මුල පදයයි අග පදයයි ගුණ කරන්න ධන 12යි x වර්ග ගුණිතය ධන කියන එකේ තේරුම පුතේ මැද පදේ හැදෙන්න ඕන එකතුවකින්. එකතුවෙන් 7ක් වෙන්න ඕන ගුණ කරාම 12 වෙන්න ඕන. එකතුව 7 වෙන ගුණ කරාම 12 වෙන සංඛ්‍යා දෙක තමයි එකතුව 7යි ගුණ කරාම 12 වෙන්නේ 3 වරක් 4. 3යි 4යි එකතු කරාම 7යි 3 වරක් 4 12 හරිනේ. ඕන ඍණ 7ක්. එහෙනම් එකතුවෙන් ඍණ 7ක් හදන්නම් දෙන්නම ඍණ කරා. එකතුවෙන් ඍණ 7ක් ඕන නම් දෙන්නම ඍණ. එහෙනම් දැන් කොහොමද මේක ලියන්නේ? x වර්ගය මෙන්න මේ ඍණ 7යි x ලියන්නේ මෙහෙමයි. දැන් කවුද? ඍණ 3යි x ඍණ 4යි x ධන 12. right හරි. දැන් මෙතන පොදු සාධකයේ x ගත්ත එළියට x ඍණ 3. දැන් ඊළඟ වරහන්ට අනිවාර්යයෙන්ම x ඍණ 3 එළියට ගන්න පදේ කොහොමද බලන්නේ පුතේ? මෙන්න මේ තුන්වෙනි පදේ x ගෙන් බෙදා. ඍණ 4යි x ධන x ගෙන් බෙදා ඍණයි ධනයි බෙදුනහම ඍණ 4යි x ගෙන් බෙදුනහම 4යි. දැන් x ඍණ 3 පොදුයි. ඊළඟ වරහන්ට යනවා x ඍණ 4ක්. ඔන්න සාධක දෙක. x ඍණ 3යි x ඍණ 4යි. දැන් මේ ගණන් ටිකක් හදලා තියෙන දරුවෙක් නම් තේරෙනවා මෙන්න මෙතන මේ සංඛ්‍යා දෙක ආපුවා එකපාරෙන් යාට සාධක දාගන්න පුළුවන්. එහෙම දරුවෝ මෙතන ඇති ඈ. කියන්නේ මෙච්චර විස්තර හදන්න දෙයක් නැහැ. මෙන්න මේ කඩාගත්ත ගම මේ දෙකෙන් සාධකේ දාගන්න පුළුවන් දරුවෝ ඉන්නවා මෙතන. හරි. කෙටි ප්‍රශ්න නිසා මේ පියවර ටික ඔක්කොම ඕනේ නැහැ. පියවර දෙකක් තිබ්බනම් ඇති කෙටි ප්‍රශ්න වලට. හරි. විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න මොකද්ද? 0.0.8.9යි 1. මෙන්න මේක විද්‍යාත්මක අංකණයෙන් ඉල්ලනවා. විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න 1යි 10යි අතර සංඛ්‍යාවක හා එහෙනම් මෙන්න මෙතන දශම තිත කීයද 8.9යි 1 හා 10 ගුණිතයක. දැන් දශම තිත මෙතෙන්ට ගේන්න ඕනේ මේක හදන්න. ආපහු මේ සංඛ්‍යාව හදන්න ස්ථාන තුනක් ඉස්සරහට කියන්නේ ඍණ 10 ඍණ 3 වෙනි බලය. 8.9යි 1 ගුණ කිරීම 10 ඍණ 3 වෙනි බලය. මතක තියාගන්න දශම වලට එන්නේ දර්ශකයේ ඍණ කියන එක මතක තියාගත්තා නම් ඔක වර්ධින්නේ නැහැ.
මේ ගානක් මිස්සුනා නේද මේ පස්වෙනි ගාන 25 යන දශමය සංඛ්‍යාව දෙකේ පාදයෙන් දක්වන්න කියලා. ගණන් දෙකක් මිස්සුම්. ඔව්. දැන් මට මම්ම ඉතින් කියන්න ඕන. දැන් මමනේ කිව්වේ මිස්සුනයි කියලා. දැන් අනිත් උන් ඉන්න උඩවල මාරයිනේ මොකද දන්නේ මේක අහන්න බෑ මොනවා කියයිද දන්නේ නැහැ නේද? කටාරින්නෙත් නැහැ සමහර නිකන් මේ. එහෙම නැහැ හරිද? පෙන්නන්න මට අර දැන් ඉතින් මේ පේන්නෙත් නැහැ වයසත් එක්කම දැන් මට නිකන් සමහර ගණන් පේන්නෙත් නැතුව යනවා. දැන් ඉතින් 50 ඇඳිරිය වගේ වෙනවනේ ළමයි ඉතින් පේන්නේ නැහැ තමයි. ඒ නිසා අපිට මතක් කරන්න ඕන. හොඳේ. අන්න මම නොකියුවයි කියන්න එපා. හරි. right. එහෙනම් පස්වෙනි ගාන හදලා යන්නේ අපරාධනේ අතහැරලා යන්නේ 25 යන දශම මොකද මේ දශමය සංඛ්‍යා කියන්නේ 10 පාදේ 10 පාදේ 25 කියන්නේ 10 පාදේ සංඛ්‍යාවක් හරි දශමය සංඛ්‍යාව දෙකේ පාදයෙන් දක්වන්න එහෙනම් මොකද කරන්නේ 25 බෙදාගෙන යන්න දෙකෙන් 25 දෙකෙන් බෙදුනා 12යි ඉතිරි 1යි 12 දෙකෙන් බෙදුනා 6යි ඉතිරි නෑ ඉතිරි ගාන දකුණු පැත්තෙන් දාගන්න 6 දෙකෙන් බෙදුනා 3යි ඉතිරි නෑ 3 දෙකෙන් බෙදුනා 3ට දෙකේව 1යි ඉතිරි 1යි 2 දෙකෙන් බෙදන්න 1 දෙකෙන් බෙද 1ට දෙකේව නෑ බිඳුවයි ඉතිරි 1යි මෙන්න මේ ටික උඩට ලියන්න 1 1 බිඳුව 1 පාදය 2 පාදය 2 සුළු කරන්න x ධන 2 වාරයක් x ඍණ 2 x ධන 7 වාරයක් x ඍණ 2 x ඍණ 2 දැන් මොකද කරන්නේ ඉස්සෙල්ලා මෙන්න මේ පළවෙනි වරහනේ x ගෙන් දෙවනි වරහනේ සම්පූර්ණ පද සියල්ලම ගුණ කරන්න. එන x ගෙන් ගුණ කරන්න x ඍණ 2. ඊළඟට මේ දෙවනි ධන 7න් දෙවනි වරහන ගුණ කරන්න. එහෙනම් ධන 7 වාරයක් x ඍණ 2. ඒ කියන්නේ පළවෙනි වරහනේ දෙවනි වරහන ගුණ කරන්න කියන එකනේ කරන්නේ. එහෙනම් x වරක් x වර්ග x වරක් ඍණ 2 ඍණ 2යි x ධන 7යි x ධනයි ඍණයි ඍණ 14යි මේ ඍණ 2යි x ධන 7යි x පුතේ සජාතීය පද හැබැයි ලකුණු අසමානයි එන x වර්ග ඉස්සරහින් ලියාගත්තා මේ දෙන්නගේ ලකුණු අසමානයි එහෙනම් දෙන්නගේ වෙනස ගන්න 7යි 2යි වෙනස 5යි x ලොක්කගේ ලකුණ ධන 5යි x ඍණ 14යි කොහොම තියෙන්න ඕන හරි එතකොට මේ පළවෙනි පිටුව හරිනේ නේ හරි අතහැරුනේ නැහැ නේ මොකක්වත් නැහැ right යන් දෙවෙනි පිටුවට 8 වෙනි ගාන ඔය මොකද්ද කියන්නේ? කොට තියෙන පුතේ ප්‍රතිමුඛ කෝණේ පැටවුනේ ප්‍රතිමුඛ කෝණේ. එහෙනම් මට ලියන්න පුළුවන් අංශක 30 එකතු කිරීම x කියන්නේ පුතා අංශක 80යි හේතුව ප්‍රතිමුඛ කෝණ සමාන නිසා 30 එකතු කිරීම x කියන්නේ 80යි. එහෙනම් 30 මෙහෙට දාන්න පුතේ x සමානයි අංශක 80 අඩු කිරීම අංශක 30 x කෝණයගේ අංශක 50යි. x කෝණයේ අංශක 50යි. 4.36යි 4.36යි පළමු දශම ස්ථානයට වට යන්න. පැටවුනේ පළමු දශම ස්ථානයට වට යනකොට මගේ පුතේ දෙවන දශම ස්ථානයේ ඉලක්කම දෙසයි බලන්නේ. පළමු දශම ස්ථානයට වට යන්න දෙවන දශම ස්ථානයේ දෙස බලන්නේ. නම් දෙවන දශම ස්ථානයේ ඉලක්කම 5 හෝ 5ට වැඩි නම් සෙට් එක ඉවත් කරා පළමු දශම ස්ථානට එකක් එකතු කරන්න. එහෙනම් 4.4යි. දෙවන දශම ස්ථානයේ 5ට වඩා අඩු ඉලක්කම නම් තියෙන්නේ. ඒ අයින් කරනවා විතරයි එකතු කරන්න එපා පළමු දශම ස්ථාන. රුපියල් 2400කට ලකුණු කර ඇති කලිසමක් මිලදී ගැනීමට මිලදී ගැනීමේදී රුපියල් 120ක වට්ටමක් දෙයි නම් වට්ටම් ප්‍රතිශතය අහනවා. කලිසමේ ලකුණු කරලා තියෙන්නේ පුතේ 2400යි. 2400යි. කලිසමේ 2400 ගහලා තියෙනවා. අපිට ගන්නකොට වට්ටමක් දෙනවා රුපියල් 120ක. අහන්නේ වට්ටම් ප්‍රතිශතය. 2400ට 120 නම් එහෙනම් අපෙන් අහන්නේ පුතේ 100ට කීයද කියලා. එහෙනම් ಗುಣ කරන්න 100ට 100. 2400ට 120 නම් 100ට කීයද? 0.2ට 0.2යි. කීයද බෙදෙනවා? 24න් බෙදෙනවා. කෙලීම බෙදන්නේ 24 1 120ට 5යි. 100ට 5යි. 100ට 5යි. 100ට 5යි. ක්‍රිකට් තරගයකදී ක්‍රිකට් ගැන කතා කරන්නේ ක්‍රිකට් බැයිල් නවත්තලා තියෙන්නේ. රයිට්. ක්‍රිකට් අපි
තහනම් වචනේ ක්‍රිකට්. ඒක නැතුව කියමු. තරගයකදී එක් කණ්ඩායමක ක්‍රීඩකයින් ලබාගත් ලකුණු පහක් දැක්වේ. තරගයකදී එක් කණ්ඩායමක ක්‍රීඩකයින් ලබාගත් ලකුණු පහක් දැක්වේ. රයිට්. මොකක්ද ඉල්ලන්නේ? මාධ්‍යයයි මධ්‍යස්ථයයි. එහෙනම් ඔක්කොටම කලින් ලේසි මේකේ මධ්‍යස්ථයක් ඉල්ලන නිසා දත්ත ටික පුතා ආරෝහණ පිළිවෙලට ලියා ගන්න. ආරෝහණ පිළිවෙල. කවුද කුඩාම ඉන්නේ? බින්දු තියෙන්නේ. ඒ කියන්නේ කුසල් වෙන්ඩි සිඳලා තියෙන එන මැච් එකේ. රයිට්. රයිට්. බින්දු දෙකක් තියෙනවා. හරි. ඊළඟට බින්දු දෙක හරි. ඊළඟට කවුද ඉන්නේ? දෙක නේද? දෙක තියෙනවා. දෙක තියෙනවා බන්න අතහැරනවා මට කියන්න. දෙක තියෙනවා ඊට පස්සේ දෙකට පස්සේ තියෙන්නේ 5. එකක් තියෙනවනේ. එකක් තියෙනවා. 1යි 2යි තියෙනවා. 1 2 5. 1 2 5. ඊට පස්සේ කවුද වැඩි ඉන්නේ? 8. 8 8 එකයිනේ 8යි. 8න් පස්සේ ඉන්නේ පුතේ 12ව දෙකක් එනවා. 12ව දෙකක්. 3 ඒවා දෙකයි හරි. ඊට පස්සේ 12 3ක් එවද 12 3ක් තියෙනවා. 12ව තුනක් තියෙනවා. ඒකනේ එකක් මේ පාට වැඩි කරලා තියෙනවනේ. මං කිව්වේ පොඩි අවුලක් තියෙනවා හොඳේ. රයිට්. ඊට පස්සේ 45 තියෙනවා. 45 තියෙනවා. රයිට්. 45 තියෙනවා. ඊළඟට 52 තියෙනවා. 52. හරි. ඒ මං 12 ලිව්වේ නැත්තේ මං බැලුවේ කට්ටියට පෙනෙයිද කියලා ඕක. මං ඒක දැකලා තමයි නොලී හිටියේ. හරි. යම්. මොකක්ද ඉල්ලන්නේ? මාතේ ඉල්ලනවා. මාතය. මොකද්ද මේකේ මාතය? වැඩිම වාර ගානක් ඉදමු ගත්තේ කවුද? 12. එහෙනම් මාතය 12යි. පළවෙනි එකේ පිළිතුර මාතය 12යි. මාතය 12යි එක ලකුණයි. එක ලකුණයි. මධ්‍යස්ථය ඉන්නවනේ. මධ්‍යස්ථය දන්නවා දැන්. මධ්‍යස්ථය සමානයි මොකද්ද? දත්ත ගාන එකතු කිරීම 1 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. 11 එකතු කිරීම 1 බෙදීම 2 වන දත්තය. වන දත්තය. 12 දෙකෙන් බෙදුවම 6 වන දත්තය. 6 වන දත්තය තමයි මගේ පුතා මධ්‍යස්ථය 1 2 3 4 5 6 මධ්‍යස්ථය 8යි. මධ්‍යස්ථය 8යි. මධ්‍යස්ථය 8යි. විජ්ජීය භාග දෙකක් දීලා තියෙන සුළු කරන්න හරය නිකිල තියෙන අවුලක් නෑ. අපි දන්නවා හරය නිකිල අසමාන හරයන් සහිත විජ්ජීය භාග සුළු කරන්න අපි ඉගෙන ගත්තා. 5න් 2x 5න් 2x එකතු කිරීම 2න් 3x 5න් 2x එකතු කිරීම 2න් 3x හරයේ 2යි 5යි තියෙන්නේ. එහෙනම් හරය සමාන නෑ. එහෙනම් අපි ඉස්සෙල්ලම කරන්න ඕන කුඩා පොදු ගුණාකාරයෙන් හරය සමාන කරන එක. 5 2 කුඩා පොදු ගුණාකාරය 10යි. එහෙනම් හරය 10 කරලා හදන්න. 5 10 කරන්න 2කින් ගුණ කරලා එහෙනම් 2x 2කින් ගුණ කරන්න පුතා 4x. එකතු කිරීම 2 10 කරන්නේ 5න් ගුණ වෙලා ලවයත් 5න් ගුණ කරන්න 3x 5න් ගුණ කරාම 15x. එතකොට 4x 15x කියන්නේ පුතා 19x. හරය එනවා 10. ඕක කොහොම තියන්නේ? 10න් 19x සුළු කරන්න 10න් 3 එකතු කිරීම 5න් 3 10න් 3 එකතු කිරීම 5න් 3 ඒක වරහණ ඇතුලේ අල්ම යන්න 9න් 5 9න් 5යි 9න් 5යි right දැන් ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ වරහන්නේ මගේ පුතේ ඉස්සෙල්ලාම අපි සුළු කරන්නේ එහෙනම් වරහණ ඉස්සෙල්ලා සුළු කරගන්න පැටියෝ සුළු කරන්න බෑ හේතුව හරය සමාන නැහැ 10යි 5යි හරය සමානයි පුතේ එහෙනම් සමාන කරන්න කුඩා පොදු ගුණාකාරය ගන්න 10යි 5යි කුඩා පොදු ගුණාකාරය 10යි එහෙනම් හරය 10 කරලා හදන්න දෙන්නම පළවෙනි එක හදන්න දෙයක් නැහැ 10 තියෙන එහෙනම් ලවය 3 එකතු කිරීම 5 10 වෙන්නේ දෙකෙන් ගුණ වෙලා ලවයත් දෙකෙන් ගුණ කරන් 3 වරක් 2 6යි අන්න දැන් අල්නයන් අයින් කරගන්න අල්නයන් අයින් කරනකොටම ඔළුවෙන් හිට ගන්නවද? නෑ. ඒ අර බෙදීම අයින් කරලා ಗುಣ කිරීම දාදී පටලවා ගන්න එපා. අල්න යන්න වෙනුවට ಗುಣ කිරීම ආව කියලා මුකුත් වෙනස් වෙන්නේ නෑ. 9න් 5 එහෙමයි. අපි කරේ අල්න යන්න අයින් කරලා ಗುಣ කිරීම දාපු එක විතරයි. රයිට්. අපි දන්නවා අල්න යන්න කියන්නේ ಗುಣ කිරීම. එතකොට 3යි 6යි පුතේ 9යි 10න් 9 වාරයක් 9න් 5. ඊ ෂෝක් ගානක්.
ඔන්න බලන්නකෝ හරේලා වේ කැපෙනවා මාර කැපිල්ලක් මේ බලන්න මේ 9ට 9 එකයි 9ට 9 එකයි 5ට 5 එකයි 10ට 5 2යි ෂෝවිනේ දෙක කැපෙන ගන්න නැහැ නේ එනස ගුණ කර හරය සමග දෙවරක් එක 2යි ලවය සමග එක්වරක් එක 1යි දෙකෙන් 1යි දෙකෙන් 1යි y සමානයි mx ධන c y සමානයි mx ධන c සරල රේඛීය ප්‍රස්ථාරවල සම්මත සූත්‍රය නැත්නම් ශ්‍රිතය y සමානයි mx ධන c මොකද්ද කියන්නේ m මුක්ත කරන්නලු ආන්න සූත්‍රයක පදයක් උක්ත කිරීම අපි කරා මේක ලස්සනට පදයක් උක්ත කරනවා කියන්නේ ඒ කියන පදය සමාන ලකුණේ එක පැත්තක තනි කරගන්න එක ඒක වම් පැත්ත දකුණු පැත්ත දාලා නැහැ ඕන පැත්තක තනි කරන්න පුළුවන් රයිට් හරි මම වම් පැත්තේ තනි කරනවා. ඒ නිසා මම මේ සෙට් එක මෙහෙන් ලියාගන්න ඉස්සෙල්ලා. mx ධන c කියන්නේ y. දැන් පිළිවෙලට අයින් කරගන්න. ඉතුරු කරගන්න ඕනේ m නේ. එහෙනම් පිළිවෙලට පද අයින් කරමු. ඉස්සෙල්ලා ධන c අයින් කරා. එහෙනම් mx ධන c අයින් කරන්න ඍණ c. එහෙනම් මේ පැත්තටත් y ඍණ c. එතන මේ දෙන්න ඉවත් වෙනවා. mx සමානයි පුතේ y ඍණ c වෙනවා. දැන් ඉතුරු කරන්න ඕනේ m. එහෙනම් මේ දෙන්න අතර ගුණිතයෙන් සම්බන්ධ වෙන. එහෙනම් බෙදන්න දෙපැත්තම x ගේ. මේ x මේ x ඉවත් වෙලා ලස්සනට m තනි වෙනවා පුතේ y ඍණ c බෙදීම x ලස්සනට m මුක්ත වුණා 15 y ඍණ 2 කුඩායි 1 sorry x ඍණ 2 කුඩායි 1 අසමානතාවයේ විසඳා සියලුම විසඳුම් පහත දැක්වෙන සංඛ්‍යා රේඛාවේ ලකුණු කරා. දැන් මේ අසමානතාවය නම් ලේසි. මට කියන්න අසමානතාවයක සුළු කරද්දී ලකුණ වෙනස් වෙන අවස්ථා තියෙනවා. මොනවද ලකුණ වෙනස් වෙන අවස්ථා? අසමානතාවයේ ලකුණ වෙනස් වෙන අවස්ථා මොනවද සුළු කිරීම වලදී? ඍණ සංඛ්‍යාවකින් බෙදද්දී හෝ ගුණ කරද්දී නියමයි. ඍණ සංඛ්‍යාවකින් දෙපසම ගුණ කරාම ලකුණ මාරු වෙනවා ඍණ සංඛ්‍යාවකින් දෙපසම බෙදුවම ලකුණ මාරු වෙනවා ඒ ඇරෙන්න වෙන කිසිම අවස්ථාවක ලකුණ මාරු වෙන්නේ අර සරල සමීකරණයක් සුළු කරන විදියට ඔන්නෝක සුළු කරලා දාන්න right එහෙනම් මෙතන දැන් ඍණ වලින් බෙදෙන මුකුත් කතන්දර නැහැ සරල සමීකරණ වගේ සුළු කරලා දාන්න ඍණ 1යි 2යි කරන් මෙහෙට දාන්න ධන දෙකක් වෙනවා එහෙනම් x කුඩායි 1 ධන 2 එහෙනම් x කුඩායි කාටද පුතේ 3ට ඕක විතරක් නෙවෙයිනේ සංඛ්‍යා රේඛාවේ සියලුම විසඳුම් දක්වන්න කියනවා. එහෙනම් සංඛ්‍යා රේඛාව දීලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? මෙන්න මෙතනින් 3 තියෙනවා. 3 ගාව මොකද්ද? බෝලේ අදින්න. හැබැයි බෝලේ පාට කරනවද? පාට කරන්නේ පාට කරන්නේ බෝලේ පාට කරන්නේ 3ට වඩා x ගියාගේ අඩුයි. අඩු නම් පුතේ වම් පැත්තට ඔයාගේ සංඛ්‍යා රේඛාව තියෙනකන් ඇඳලා ඊතලයකුත් දාලා දාන්න. බෝලේ පාට කරන්න එපා. බෝලේ පාට කරන්නේ අයිති නම් විතරයි අනුන්ගේ බෝල පාට කරන්න යන්න එපා ඈ රයිට් අයිති වෙන්න නම් මෙතන සමයි කෑල්ලක් එන්න ඕන රයිට් අනුන්ගේව පාට කරන්න එපා ඈ හරි 16 ත්‍රිකෝණයක වර්ගඵලය සොයන්න දැන් මතකයි ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය මොකක්ද ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය දෙකෙන් එක a සමානයි ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි දෙකෙන් එක වාරයක් ආපා වාරයක් මොකද්ද ලව් දෙකෙන් එකයි ආපා ලව් ත්‍රිකෝණයක වර්ගඵලය දෙකෙන් එකයි ආපා ලව් කවුද ආපා ආධාරක පාදය ලව් විනා වෙන්නේ ලම්බ උස right දෙකෙන් එක වාරයක් ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස දෙකෙන් එකයි ආපා ලව් right හරි දැන් අපි මේකට ආදේශ කරලා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හොයමු. නම් දෙකෙන් එක වාරයක් ආධාරක පාදයේ වගේ පුතා ඔකේ ගන්න 12වත් 8වත් නෙවෙයි. ওই දෙක එකතුව 12යි 8යි 20යි. ආධාරක පාදය 20යි සෙන්ටිමීටර්. ලම්බ උස 5යි සෙන්ටිමීටර්. දෙකේව 1යි දෙකේව 10යි 10 වරක් 5 50යි ඒකකය වර්ග සෙන්ටිමීටර්. वर्ग सेंटीमीटर 50යි वर्ग सेंटीमीटर 50යි අන්න කැල් එකේ වැඩේ ඔයාලට කරන්න බැරුණා මට නේ ඒක මෙතන අපි එකත් හොඳයි අපි කැල් එක දාගමු තුටු වෙලාවක පැය භාගයක් දාලා කැල් එක ගැන පොඩ්ඩක් කතා කරමු අපි හොඳේ දැන් මේක නම් ලේසි මේක මාර ලේසි එකක් මේ අහන්නේ වර්ගමූලය හොයන විදියනේ රයිට් මේකෙදි පුතේ ඔන් කරා
49 වර්ගමූලය හොයන විදිය මේ තියෙන්නේ. 49 වර්ගමූලය. එහෙනම් ඔන් කරා ඊතලයක් දැම්මා. ඊට පස්සේ වර්ගමූල ලකුණු එපුවා කුඩ මිටක් වගේ එකක් කැල් එකේ තියෙනවා. කුඩ මිටක් තියෙනවා ඒක එපුවා. ඊට පස්සේ කෙලින්ම ඔබන්න 4 ඊට පස්සේ ඔබන්න ඔහොම 9 ඊට පස්සේ ඔබන්න සමානයි ලකුණ ඊට පස්සේ ලස්සනට ඩිස්ප්ලේ වෙනවා මොකද්ද? ලස්සනට ඩිස්ප්ලේ වෙනවා කීයද උත්තරේ 7යි කියලා එනවා ලස්සන. කොරෝගේ හිස්තැප් පිර වෙන්න ඕන. මෙන්න මෙතන 9 තියෙන්න ඕන. මෙතන 7 තියෙන්න ඕන. එච්චරයි. එච්චරයි කතන්දරේ. හරි. ඊළඟට right 18. මේ කවුද? ඔන්න අපි මොහොතකට කලින් මතක් කරලා දැක්කනේ. අපි ඉතින් පේපර් එකක් හදන්න ගියාම දෙයියනේ කියලා දෙපාරක්වත් මතක් වෙන චරිතයක් තමයි මේ ඉතින්. right කවුද? පයිතගරස් right මීට සියවස් ගානකට කලින් රොයල් දිනු දේවල් වලින් අපි අද ගැම්මට ගණන් හදනවා right මොකක්ද එහෙනම් මේ ඍජුකෝණී ත්‍රිකෝණයක BC පාදයේ දිග BC කියන්නේ ආධාරක පාදයක්නේ ඔයාලට මතකයි නේ පයිතගරස් සම්බන්ධය right කර්ණයේ වර්ගය ආධාර පාදකයේ වර්ගයන්ගේ එකතුවට සමානයි එහෙනම් කෙලිම දාගන්න 10 වර්ගය කර්ණයේ වර්ගය සමානයි 6 වර්ගය ධන අනිත් එක BC වර්ගය BC වර්ගය 10 වර්ගයේ 100යි සමානයි 6 වර්ගයේ 36 ධන BC වර්ගය. ධන 36 මේ පැත්තට ඍණ 36යි සමානයි BC වර්ගය. 100න් 36ක් පුතේ 64යි BC වර්ගය. එහෙනම් අපිට BC වර්ගයක් වැඩක් නැහැ පුතේ. වර්ගමූලය ඕන. එහෙනම් මේ වර්ගය අයින් කරන්න දාන්න වර්ගමූලය මේ පැත්තට වර්ගමූලය. BC වර්ගයේ වර්ගමූලය කියන්නේ මගේ පුතා BC 64 වර්ගමූලය 8යි ඒකකය සෙන්ටිමීටර් 8යි. එක්තරා ජල ටැංකියක දිග පළල උස පිළිවෙලින් මීටර් 3යි මීටර් 2යි මීටර් 1.5ක් වේ. එහි ධාරිතාව ලීටර වලින්. ඔය ඝන මීටර් ලීටර අතර සම්බන්ධතාවය දන්නවා. ඝන මීටර් එකක් කියන්නේ ලීටර කොච්චරද? ඝන මීටර් එකක් කියන්නේ ලීටර් 1000ක්. ඝන මීටර් එකක් කියන්නේ ලීටර් 1000ක්. ඝන සෙන්ටිමීටරයක් කියන්න මිලිලීටර් එකක්. ඝන සෙන්ටිමීටරයක් කියන්නේ මිලිලීටර් එකක්. ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000ක්. ඔක මතක තියෙන්න ඕනේ. right. එහෙනම් මේක අපි හොයමු පරිමාව සමානයි දිග ගුණ කිරීම 3 මීටර් පළල කියන්නේ 2 මීටර් උස 1.5 මීටර් 3 වරක් 2 6යි 6 1.5න් ගුණ කරාම 9යි 9යි ඝන මීටර් 9 ලීටර් කරන්න ඝන මීටරයක් ලීටර් 1000යි කියන්නේ ඝන මීටර් 9යි කියන්නේ ලීටර් 9000යි ලීටර් 9000 හේතුව ඝන මීටර් එකක් සමානයි ලීටර් 1000ක් නිසා ඔන්න හේතුව ලීටර් 9000යි ලීටර් 9000යි මේ අර අපි ඉස්සෙල්ලා පේපර් එකේ තිබ්බ ගානමයි මේ පේනෝනේ පේපර් ටිකක් ගත්තාම එක වගේ ගණන් ටිකක් එන්නේ ওই ගානම අපි ඉස්සෙල්ලා හැදුවනේ ඔය ගාන මාංශක 144 අභ්‍යන්තර කෝණය ආවා අපිට right හරි අපි හදමු මේක දැන් අපිට කියනවා සවිදි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයකගේ 144යි බාහිර කෝණය අහනවා අභ්‍යන්තර කෝණය බාහිර කෝණයගේ 180යි එහෙනම් අපි බාහිර කෝණය x කියලා දාමු x එකතු කිරීම 144 කියන්නේ අංශක 180යි නම් මේ 144 අර පැත්තට x සමානයි අංශක 180 ඍණ අංශක 144යි x කෝණයගේ 36යි එහෙනම් බාහිර කෝණයගේ අංශක 36යි බාහිර කෝණයගේ අංශක 36යි පාද ගාන අහනවා බාහිර කෝණයේ අගය දන්නවා නම් පාද ගාන හොයන්නේ පුතේ පාද ගන්න සමානයි බාහිර කෝණ ඔක්කොගේම අගය අංශක 360යි එහෙනම් එක බාහිර කෝණයක අගයෙන් බෙදන්න 36න් බෙදන්න 336න් බෙදුනහම පාද 10යි පාද 10යි හැබැයි මෙහෙම හදන්න පුළුවන් සවිදි කියලා කිව්වොත් විතරයි හොඳේ නැත්නම් ඉතින් හදන්න බෑ සවිදි කියලා කියලා තියෙනවා ගාන ලස්සනට කියලා තියෙන්නේ right ලකුණු එක එක දාලා ලකුණු දෙකක් දාන්න දෙන්න
10යි කාලයි. තව විනාඩි 45ක් තියෙනවා. රයිට් නෑ පව් නේද? අනේ මූණු ටික දැක්කහම කරන්න හිතෙන්නේ නෑ. ලෝභ හිතෙනවා. රයිට් හරි. ඇතිනේ. හරි. අපි එතකොට මේකේ දැන් ලකුණු ටික හදලා තියාගන්නවා පේපර් ටිකේ කරපු ටිකේ ඊළඟ එක තමයි හෙට අපි මුණ ගැසෙන්නේ හෙට හවස එමන් කීයද කිව්වාලට? පහ. පහට. හෙට හවස 5ට රයිට් හෙට හවස 5ට. එතකොට හෙට හවස 5ට පන්තියට එන්නේ අද දුන්න ලින්ක් එකෙන්මයි. නෑ එපා. ලින්ක් එකමයි එවන්න. හෙට හවස ලින්ක් එක මම එවන්නම්. ලින්ක් එක එවන්නම්. එතකොට හෙට අපි කරන්නේ මේකේ දෙවනි කොටසයි, ඒ කියන්නේ තුන්වෙනි පේපර් එකේ දෙවනි කොටසයි, හතරවෙනි පේපර් එකේ පළවෙනි කොටසයි හෙට අවසන් කරනවා. හරි. ඊට පස්සේ ඊළඟ සතියේ මම කියන ලොකු වැඩක් තියෙනවා කියලා ඒක අපි හෙට කතා කරමු. හරි. ලබන සතියේ දඩ වැඩක් තියෙනවා. රයිට්. එහෙනම් කට්ටිය කාලා බීලා ඉන්නේ නේද? එහෙනම් ගිහලා නිදා ගන්න විතරයි තියෙන්නේ. හෙට හම්බ වෙමු. එහෙනම් හැමෝටම ආයු බොහෝ වේවා. ආයි අයිබෝන්. අයිබෝන් සර්